හොඳයි. දැන් බොහොම ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ විශේෂයි සකසා පිළිල කරගත්තා වූ ඒ උතුම් වූ ධන වස්තුවේ අග්‍ර කොටස ඔබ අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂයි බුද්ධ පූජාවක් හැටියට බොහොම ගෞරවයෙන් වැඩම කරවන්නේ ඒ සම්බුද්ධ පූජාවන් පූජා තබන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරම පූජනීය රාජගිරි ආරිඥාන ස්වාමීන් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් වැඩම කරනවා. අපි කවුරුත් දැන් ඒ උතුම් වූ තථාගත බුදු ගුණ සිහිපත් කරගෙන වන්දනා කරමින් මේ උතුම් සම්බුද්ධ පූජාව වැඩම කරවමු. කවුරුත් දොහොත් සිරස තබාගෙන සාදු නාදයක් පවත්වමු. මේ උතුම් වූ කලුතර බෝ සමිඳුන් වහන්සේ පරිශ්‍රයේ මේ පුණ්‍ය භූමියේ දරුවෝ කවුරුත් අපේ හඬ නගා සාදු නාදයක් පවත්වමු. හඬ නගා සාදු නාදයක් පවත්වමු. සාදු 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 සාදු. ස්වාමීන් වහන්සේගේ වැඩවීමේ අනතුරුව සම්බුද්ධ පූජාව වැඩම කරවන්නේ කවුරුත් බුදු ගුණ සිහිපත් කරමු එකට එක්ව. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවතේ සාදු සාදු සාදු. සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. පින්වතුල්ලා තෙරුවන් කෙරේ අප්‍රමාණ සද්ධාවෙන් තෙරුවන් කෙරේ අප්‍රමාණ ගරුත්වයෙන් කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ප්‍රණීත භාවයෙන් සියතින් සකස් කොට ගත්තා වූ මේ සියලුම දහවල් බුද්ධ පූජාවෝ ලෝතුරා මාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි. පූජා වේවා කියන අදහසින් මාත් සමග ගාථාවන් කියලා මේ සියලු පූජාවන් පූජා කරගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සාදු සාදු සාදු. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපටිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝ සබ්බාරි විචයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා හම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ මයිහංගනං නාගදීපං කල්යාණං පදලාංජනං දිවාගුවන් දීගවාපි චේති අංච මුතියංගනං තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං සන්නමාලී මහා චෛත්‍යං තුපාරාම බයගිරින් ජේතවනං සීල චෛත්‍යං තථාගාචර කාමකං ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සම්බදා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්
පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං රබ්බදිත්තේන දීපේන තමදංසිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගත වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ අදිවාසේතුනෝ බන්තේ පානියං පරිගප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මොක්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මොක්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමා මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 පින්වතුල්ලා තෙරුවන් කෙරේ අප්‍රමාණ සද්ධාවෙන් තෙරුවන් කෙරේ අප්‍රමාණ ගරුත්වයෙන් කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ප්‍රණීත භාවයෙන් සියතින් සකස් කොට පූජා කරගත්තා වූ මේ සියලුම දහවල් පිණ්ඩපාත පූජාවෝ ලෞතුරා මාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි. පූජා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් අපි මේ මොහොතේ මේ දහවල් බුද්ධ පූජාව පූජා කළා වගේ සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙලා තියෙනවා කියලා. අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකය නැවතීමක් නිමාවක් අවසානයක් නැහැ. බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල හරහා මේ ලෝකය කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට පටිච්ච සමුප්පන්නව ගලාගෙන යන. ඒ ආවා වූ දීර්ඝ අතීත පටිච්ච සමුප්පන්න බව ගමනේදී ඔබ අද මේ පූජා කළා වූ බුද්ධ පූජාව වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මුල් කරගෙන පූජා කළා වූ බුද්ධ පූජාවන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කළ බත් වෑංජන කැවිලි පෙවිලි මේවා සංසාරේ එක ගොඩක් ගැහුවොත් ඔබ තනි තනිව ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංසාරයේ ඔබත් මමත් බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවන් පූජා කළා තියෙනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා පින්වතුනි. ඒ නිසා මේ මොහොතේ ඔබ යම් සංස්කාරයක් රැස් කරයිද මේ සංස්කාරයත් කවදා හරි දවසක ඔබට ප්‍රණීත ලස්සන විසිතුරු විපාකයන් සකස් කොට දීලා ඒවා වෙනස් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පූජා කරගන්නා වූ උතුම් බුද්ධ පූජාවෝ අනිත්‍ය වූ
සංස්කාරයන් උදෙසා නෙමේ පින්වතුනේ නොවෙනස් වන ප්‍රඥාව උදෙසා නොවෙනස් වන විදර්ශනා නුවණ උදෙසා උපයෝගී කරගන්න කියලා. ඔබ පූජා කරන උතුම් බුද්ධ පූජාවෝ නිවන උදෙසා ඉලක්ක කරගන්න කියනවා. සුගතිය උදෙසා ඉලක්ක කරගන්න කියනවා. කුසලයේ උදෙසා ඉලක්ක කරගන්න කියනවා. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ සුන්දර දහමක් අපිට දෙනවා. මොකක්ද? උතුම් සතර සටිපට්ඨාන ධර්මය. මම ඔබට උදෑසනත් මතක් කළා මේ කියන සෑම බණපදයක්ම ඔබලාව නිවන් දකින්න නෙමේ පැවිදි කරන්න නෙමේ මේ කියන සෑම බණපදයක්ම ඔබලා ජීවිතයට එකතු කරගන්න මේ සෑම ධර්මයක්ම ඔබලාට මේ දෙන්නේ ඔබලාගේ අකුසල් යටපත් කරලා කුසල් මතු කරලා ඔබලාගේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න ඔබලාගේ අනාගත පැතුම් ප්‍රාර්ථනා ශක්තිමත් කරන්න යහපත් පුරවැසියන් බවට ඔබලාව පත් කරන්න මේ ශාසනය ඊළඟ පරපුරට ආරක්ෂා කරන පරපුර බවට ඔබලාව පත් කරන්න. එනිසා පින්වතුනි හැමෝම මොහොතක් මේ ඔබ පූජා කළා වූ උතුම් බුද්ධ පූජාව තුළින් විදර්ශනා නුවණ මතු කරගන්න. ඔබේ අධ්‍යාපනට අයෝමය ශක්තියක් බවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන කාරණා හතරක්. මේ කාරණා හතරෙන් කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා. දැන් මං ඔබලාට කියලා දෙන්න යන්නේ ඔබලා අකමැතිම මාතෘකාවක්. ඔබලා කවුරුත් කැමති වෙන්නේ නැහැ මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඔබ දකින්න ගෙවී ගිය සිංහල අලුත් අවුරුදු සතියේ මහපාරේ 50 දෙනෙකුට වැඩිය වාහන අනතුරු වලින් මිය ගියා. 50කට වැඩිය අවුරුදු 5 වයසේ ඉඳන් අවුරුදු 65 75 දක්වා වයස්වල 50කට වැඩි පිරිසක් මහපාරේ රියානුතුරින් මරණයට පත් වුණා. ඒ වගේම දියේ ගිලීමෙන් 10ක් 15ක් වගේ ළමා වයසේ වැඩිහිටි වයසේ අහිංසක ජනතාව ජීවිත අහිමි කරගත්තා. ඇයි පින්වතුනි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න ඕනේ නම් ආයුෂ කල්පයක් කියන්නේ කොච්චරද? වර්තමානයේ පරමායුෂ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර ඉන්න කාලේ ආයුෂ කල්පයක් කියන්නේ අවුරුදු 120ක් 160ත් අතර. වර්තමානයේ ආයුෂ කල්පයක් කියන්නේ අවුරුදු 90ක් 95ක් 100ක්. ඔබට අවශ්‍ය නම් කල්පයක් ආයුෂ ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර එර්ධිපාදයෝ වඩන්න කියලා. සතර එර්ධිපාදයෝ කියන්නේ මොකද්ද? ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශා. පින්වතුනි අද සමාජයේ සතර එර්ධිපාද වඩන්නේ නැහැ. සතර එර්ධිපාදය ඔබට වඩලා දෙන්නේ කායානුපස්සනාව තුළින් සතර සටිපට්ඨානය තුළින්. ඒ නිසා සමාජය පින්වතුනි සතර සටිපට්ඨානයෝ ජීවිතයට ගන්නෙ නැති නිසා මරණානුස්සතිය ගැන හිතන්න බය නිසා දවසින් දවස අපේ ආයුෂ හීනභාවයට පත් වෙනවා. මහපාරේ මිනිස්සු දවසට 7-8 දෙනෙක් මැරෙනවා හැප්පිලා. දියේ ගිලිලා 7-8 දෙනෙක් මැරෙනවා. වස බීලා 4-5 දෙනෙක් මැරෙනවා. කර්ම රෝග හැදිලා තවත් 25ක් 30ක් මැරෙනවා. පින්වතුනි කුමක්ද මේ වෙන්නේ? දවසින් දවස ආයුෂ හීන වෙනවා. නමුත් පින්වතුනි වසරක් ගෙවිලා වසරක් උදා වුණ මේ මොහොතේ ඔබ ජීවිතෙන් බලාපොරොත්තු වෙන මුල්ම දේ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ. ඔබ අලුත් අවුරුද්දේ යම් කෙනෙකුට සුබ පැතුවා නම් ඔබ කුමක්ද සුබපතන පාවිච්චි කරපු ප්‍රාර්ථනය? නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිරි වසරක් වේවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ඉටු වෙන දෙයක් මේ ලෝකේ නැහැ කියලා පින්වතුනි. මම ඔබට කොතෙක් ප්‍රාර්ථනා කළත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ සැලසේවා කියලා පින්වතුනි ඔබ නිදුක් නිරෝගී සුවපත් වෙන්නේ නැහැ. මම කරන්නේ මම ප්‍රාර්ථනා කරලා මගේ නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂට අදාළ මෛත්‍රියේ ආනිසංස 11කින් මම ශක්තිමත් වෙනවා. එතකොට ඔබ දක්ෂ විය යුතුයි නිදුක් නිරෝගී සුවපත්භාවය ලබන මාර්ගය ශක්තිමත් කරගන්න. ප්‍රාර්ථනා කිරීමෙන් විතරක් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද වර්තමාන සමාජය හරිම දක්ෂයි ප්‍රාර්ථනා කරන්නේ. සුබ අනාගතයක් වේවා, සුබ උපන්දිනයක් වේවා, සුබ දවසක් වේවා. ඒකට නම් අපි හරිම දක්ෂයි. නමුත් සුබ දවසක්, සුබ අනාගතයක්, සුබ උපන්දිනයක්, සුබ අවුරුද්දක් මතු කරගන්න මාර්ගය තුල අපි හැමෝම දුර්වලයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එළදෙනක් ඉන්නවා. ඒ එළදෙන ළඟ පැටිවකුත් ඉන්නවා. කෙනෙක් බාල්දියක් අරන් එනවා කිරි දොවන්න. ඒ කිරි දොවන්න එන කෙනා එළදෙනගේ අඟෙන් කිරි දෝනවා. මට කිරි ලැබේවා, මට කිරි ලැබේවා කියලා එයා කිරි දොවන්නේ එළදෙනගේ අඟෙන්. කිරි ලැබෙයිද? ලැබෙයිද? කිරි ලැබෙන්නේ නැහැ. ඇයි යා කිරි ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කළත් කිරි දොවන්නේ එළදෙනගේ අඟෙන්. එයාට කිරි ලැබෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා. එයා බාල්දියක් අරන් එළදෙන ළඟට එනවා. පැටවත් ඉන්නවා එළදෙන ළඟ. එයා තම්බුරුල්ල හොදලා මට කිරි ලැබේවා, මට කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එළදෙනකින් කිරි දෝනවා. කිරි ලැබෙයිද? ලැබෙයිද? කිරි ලැබෙනවා. නමුත් එයා ප්‍රාර්ථනා කරමින් තමයි කිරි දොවන්නේ. තුන්වෙනි කෙනෙකුත් ඉන්නවා. එයා බාල්දිය අරන් එනවා. තනබුරුල්ල ළඟ වාඩි වුණා. කිරි දෝනවා. කිරි එයා ප්‍රාර්ථනා කරාද කිරි ලැබේවා, කිරි ලැබේවා කියලා? නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සැප ලැබීමේ මාර්ගය තුල නිවැරදිව ස්ථානගත වුණොත් ආයිමත් ඔබට ප්‍රාර්ථනා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මම ඔබට ප්‍රාර්ථනා කරන්න අවශ්‍යත් නැහැ. ඔබ ඔබට ප්‍රාර්ථනා කරන්න අවශ්‍යත් නැහැ. ඇයි? ඔබ ජීවත් වෙන්නේ සැප ලැබීමේ මාර්ගය තුල. ඒ නිසා මේ වසරක් ගෙවුන වෙලාවේ ඔබලා බලාපොරොත්තු වෙන මුල්ම දේ නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ. මේ දේ දුර්වල වුණොත් සියල්ල දුර්වල වෙනා යනවා. අපේ අධ්‍යාපනය දුර්වල වෙනවා. අපේ අනාගතය දුර්වල වෙලා යනවා. පිටුනේ මා වියරු සමාජයක් අපි තුල තියෙන තෘෂ්ණාවෙන් ගිනිගන්න සමාජයක්. ඒ තෘෂ්ණාවෙන් ගිනිගන්න සමාජය තුල ඊළඟ විනාඩිය, ඊළඟ දවස පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් මරණානුස්සති භාවනාව දෙන්නේ ඔබලාගේ අකුසල් යටපත් කරලා. ඔබලාට මරණීය අකුසල් තියෙනවා නම්, ඔබලාට හදිසි අනතුරු අකුසල් තියෙනවා නම් ඒ අකුසල් යටපත් කරලා ඔබට දීර්ඝායුෂ ලැබීමේ කුසල් ධර්මයන් ජීවිතයට එකතු කර දෙන්න. ඒ නිසා ඔබට දීර්ඝායුෂ අවශ්‍ය නම්, ඔබට හදිසි අනතුරු වලින් තොරව ජීවත් වෙන්න අවශ්‍ය නම්, මහා පාරේ ඔබට බියෙන් සැකෙන් තොරව යන්න අවශ්‍ය නම්, ඔබ යන වාහනය අනතුරෙන් වළක්වන වාහනයක් බවට පත් වෙන්න අවශ්‍ය නම්, නාද්‍ය දියේ නොගිලෙන ජීවිතයක් බවට පත් වෙන්න අවශ්‍ය නම් පින්වතුනි මරණානුස්සතිය ජීවිතයට ගන්න. නමුත් අද සමාජයේ මරණානුස්සතිය ගැන හිතන්න බයයි. මරණය කියද්දී බියටපත් වෙනවා. මරණය ජීවිතෙන් ඈතට දානවා. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් මරණය ජීවිතෙන් ඈතට දායිද ඔහු ධර්මයෙන් ඈතට යනවා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න. මරණය ජීවිතේ කිට්ටුවට ගනිද්දී ඔබ ධර්මයට ලං වෙනවා පින්වතුනි. ඔබ ධර්මයට ලං වෙද්දී ඔබේ ජීවිතයට බලපාන මරණීය අකුසල් තියෙනවා නම්, හදිසි අනතුරු අකුසල් තියෙනවා නම් ඒවා යටපත් වෙලා ඔබට දීර්ඝායුෂ ලැබලා දෙනවා. ඔය අවුරුදු සතියේ මහපාරේ හැප්පිලා මිය ගිය 50කට වැඩි පිරිසෙන් කිසි කෙනෙක් මරණානුස්සතිය වඩපු අය නෙමේ පින්වතුනි.
ඔය දියේ ගිලිලා මැරිච්ච 15ක් 20ක් අතරින් කිසිම කෙනෙක් මරණානුස්සතියක් වඩපු කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ මරණානුස්සතිය දැක්කේ නෑ. ඒගොල්ලෝ මරණානුස්සතියට බය වුණා. ඒ නිසා පින්වතුනි ඔබ වඩන සෑම මරණානුස්සති චිත්තයක්ම ඔබට හදිසි අනතුරු විපාකයන් යටපත් කරලා මරණීය අකුසල් විපාකයන් යටපත් කරලා පින්වතුනි ඔබට දීර්ඝායුෂ ලබා දෙනවා. ඒ නිසා මරණානුස්සතියට බිය වෙන්න එපා. අපි සියල්ලටම ඉස්සෙල්ලා අපිට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ තියෙන්න ඕනේ. බියෙන් සැකෙන් තොරව මහපාරක ඇවිදගෙන යන්න ශක්තිය තියෙන්න ඕනේ. බියෙන් සැකෙන් තොරව වාහනයක ගමන් කරන්න ශක්තිය තියෙන්න ඕනේ. බියෙන් සැකෙන් තොරව ගඟකට බැහැලා නාන ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තිය ඔබට ලබලා දෙන්නේ ඔබේ අයෝමය කුසලය විසින්මයි. ඒ අයෝමය කුසලය ඔබට මතු කරලා දෙන්නේ අකුසල් යටපත් කරලා මරණානුස්සතිය තුලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මරණානුස්සතිය කියන වචනයට කවුරුත් බිය වෙන්න එපා. මේ ඔබලාගේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, මේ ඔබලා මහපාරේ යද්දී ඔබලාව අනතුරෙන් මුදවන භාවනාව, මේ ඔබ වාහනයක යද්දී වාහනය ආරක්ෂා කරලා දෙන ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙන භාවනාව. එනිසා පින්වතුනි ඔබට දීර්ඝායුෂ ලබන්න ඕනේ නම් මරණීය අකුසල් වලින් බැහැර වෙන්න ඕනේ නම් මරණානුස්සතිය ජීවිතයට ගන්න. දැස් පියාගෙන අද ඔබලා මේ ස්ථානෙට ආවේ උදේ පාන්දර ඔබලාගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්න මාර්ගය ධර්මය තුලින් මතු කරගන්න. ඒ උදෙසා නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂය මුල් වෙන්නේ. ඒ නිසා හැමෝම දැස් පියාගෙන මොහොතක් මරණානුස්සතියට හිත යොමු කරන්න. කවුරුත් බය වෙන්න එපා. මේක ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව. මහපාරේ බියෙන් සැකෙන් තොරව යන්න පුළුවන් භාවනාව. දැස් පියාගෙන ඔබේ මේ සුන්දර රූපයට හිත යොමු කරන්න. ඔබේ මේ සුන්දර රූපයට හිත යොමු කරන්න. ඔබ මේ රූපයට කොච්චරනම් ආදරේද? ඔබ මේ රූපයට කොච්චරනම් බැඳිලාද ජීවත් වෙන්නේ? මේ රූපය මමය, මගේ, මගේ ආත්මය, මේ රූපය තුල මා සිටිනවා, මා තුල මේ රූපය තිබෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් අපි ගන්නවා. මේ මොහොතේ ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ජීවත් වෙනවා කියන්නේ ඔහු තුලින් කාරණා තුනක් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ඔබ දැන් ජීවත් වෙනවා, මම ජීවත් වෙනවා. ජීවිතය කියන්නේ කාරණා තුනක්. මොකක්ද? එක ආයුෂය, දෙක පටිච්ච සමුප්පන්න විඥානය, තුන ශරීරේ උණුසුම. මේ කාරණා තුනයි ජීවිතය කියන්නේ. මේ කාරණා තුනම මේ මොහොතේ ඔබෙත් මගෙත් ක්‍රියාත්මකයි. ආයුෂය තියෙනවා, උණුසුම තියෙනවා ශරීරේ, පටිච්ච සමුප්පන්න විඥානයේ ක්‍රියාත්මකයි සලායතනයන් හරහා. නමුත් අනාගතේ යම් දවසක් එනවා ඔබේ ආයුෂය අහවර වෙලා පටිච්ච සමුප්පන්න විඥානයේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා ශරීරයේ උණුසුම පහ වෙලා ඔබේ රූපය සීතල මල කඳක් වෙන දවසක් එනවා. දැස් පියාගෙන සීතල මල කඳ නුවණින් දකින්න. බිය වෙන්න එපා. මේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, ඔබව හදිසි අනතුරු වලින් මුදවන භාවනාව, ඔබේ අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිඵල ඔබට ලබා දෙන භාවනාව, ඔබේ අනාගත පැතුම් ප්‍රාර්ථනා ඉස්ස සිද්ධ කළ දෙන භාවනාව. දැස් පියාගෙන ඔබේ ආයුෂය පහව ගිය, උණුසුම පහව ගිය, පටිච්ච සමුප්පන්න විඥානයේ පහව ගිය සීතල මලකඳ නුවණින් දකින්න. ඔබේ ඔය සීතල මලකඳ දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි. ඔබ උදේ හවස නාවලා හොදලා සුවඳ විනවුන් දාලා පවුඩර් දාලා ලස්සන ලස්සන ඇඳුම් මන්දලා ලස්සන මෝස්තර කරලා ලස්සන හැඩ වැඩ කරලා ඔබ මේ පෝෂණය කරන ඔබේ සුන්දර රූපය සීතල මල කඳක් වෙලා
පින්වතුනි තියෙන හැටි නුවණින් දකින්න. දවසක් දෙකක් තුනක් යද්දි මේ සීතල මල කඳට මොකද වෙන්නේ? දවසක් දෙකක් තුනක් යද්දි මේ සීතල මල කඳ නිල් පැහැගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. බය වෙන්න එපා. බය වුණොත් අවුරුදු 60 පැන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මරණානුස්සතියට බය වුණොත් අවුරුදු 60 පන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබේ සීතල මල කඳ නිල් පැහැගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. ඔබේම සුන්දර රූපයයි ඔබ මේ ජිම් ගිහිල්ලා ව්‍යායාම කරලා සෙල්ලම් කරලා මේ හදන ඔබේ සුන්දර රූපය අනාගතයේ දවසක් එනවා සීතල මල කඳක් වෙලා නිල් පැහැගැන්විලා ඉදිමෙන දවසක් එනවා. දැන් දවස් 4ක් 5ක් යනවා. දවස් 4ක් 5ක් ගියාට පස්සේ මොකද මේ සීතල මල කඳට වෙන්නේ? ඇස් වලින් ඕජාව ගලනවා, කන් වලින් ඕජාව ගලනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් කුණු ඕජාව වැగిරෙනවා. මේ කුණු ඕජාවට වහ වැටුණු කිරිපාට කුණු පණුවෝ ලක්ෂ ගාණක් දැස් පියාගෙන නුවණින් දකින්න ඔබේ මේ සුන්දර රූපයයි ඔබ මේ පාට කරන ලස්සන කරන හැඩ වැඩ කරන ඔබේ සුන්දර ඇස් දෙකෙන් අනාගතේ කිරිපාට කුණු පණුව මතුවෙන හැටි නුවණින් දකින්න. මේ මොහොතේ ඔබේ මේ සුන්දර ඇස් දෙකෙන් මොනසා ලස්සන රූප දැක්කත් අනාගතයේ දවසක් එනවා ඔබේ ඔය සුන්දර ඇස් දෙකෙන් ගලාගෙන යන්නේ කුණු පණුවයි කුණු ඕජාවයි. ඔබ මේ මොහොතේ ඔබේ මේ තොල් පෙති වලින් මොනසා ලස්සන්ට hina වුණත් ඔය තොල් පෙති අතරින් මොනසා ප්‍රිය වචන කතා කළත් අනාගතයේ දවසක් එනවා ඔය තොල් පෙති අතරින් ගලාගෙන යන්නේ කුණු ඕජාව කුණු පණුව. දැස් පියාගෙන නිවනින් දකින්න මේ කුණු වෙලා ඉදිමිලා නිල් පැහැගැන්විලා මේ නම මහා දොරටු වලින් ඕජාව ගලන ඔබේ රූපය නුවණින් දකින්න. බිය වෙන්න එපා. මේ ආයුෂ දීර්ඝ කරන භාවනාව ආයුෂ කෙටි වුණොත් කිසිම දෙයකින් වැඩක් නැහැ. ඒ නිසා බියෙන් සැකයෙන් තොරව මහපාරේ යන්න පුළුවන් වෙන්න ඕනේ. බියෙන් සැකයෙන් තොරව වාහනයක යන්න පුළුවන් වෙන්න ඕනේ. බියෙන් සැකයෙන් තොරව ගඟක මුහුදක නාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට භාවනාවයි මරණානුස්සතිය අකුසල් යටපත් කරන දැන් දැස් පියාගෙන නුවණින් දකින්න ඔබේ සීතල ඉදිමුණ නිල් පැහැ ගැහැමුණ මල කඳෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් ඕජාව වැగిරෙන හැටි නුවණින් දකින්න. දැන් දවස් 5ක් 6ක් ගිහිල්ලා ඔබේ මේ කුණු ශරීරයේ කුණු ගඳ කැලේ පැතිරිලා යනවා. සුසාන භූමිය පුරා පැතිරී යනවා. කුණු කන සත්තු එනවා. නරි ටික එනවා. හිවල්ලු එනවා. ගමේ ඉන්න බල්ලෝ එනවා. කබරයෝ එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඔබේ මේ සීතල කුණු මල කඳ කෑලි කඩාගෙන තැන් තැන් වල läගලා තලු මරමරා රස විඳිනවා. පින්වතුනි අනාගතයේ දවසක් එනවා ඔබේ රූපය තලු මරමරා රස විඳින්නේ කැලේ ඉන්න කුණු කන සත්තු. දැස් පියාගෙන නුවණින් දකින්න අද ඔබ මේ ඇස මමයේ මගේ කියලා තලු මරමරා රස විඳිනවා. ඇසෙන් දකින රූප මමයේ මගේ කියලා තලු මරමරා රස විඳිනවා. කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් මේ වාගේ පස්සය තලු මරමරා රස විඳිනවා. මේ මගේ අම්මා තාත්තා පෙම්වතා පෙම්වතිය බිරිඳ සාම්පුරුෂයා කියලා බාහිර රූපය තලු මරමරා රස විඳිනවා. නමුත් ඔබ කොයිසා මේ රූපය තලු මරමරා රස විඳත් අනාගතයේ දවසක් එනවා ඔබේ ඔය රූපය තලු මරමරා රස විඳින්නේ කැලේ ඉන්න කුණු කන සත්තු. එහෙම නැත්නම් සුසාන භූමියේ පසේ ඉන්න ගැඩවිල්ලෝ. දැස් පියාගෙන නුවණින් දකින්න ඔබේ ඔය සුන්දර රූපය සුසාන භූමියේ වලදාපු දවසේ පසේ ඉන්න ගැඩවලුන්ගේ ආහාරයක් බවට පත් වෙන හැටි නුවණින් දකින්න. දැස් පියාගෙන නුවණින් දකින්න දැන් අර කැලේ ඉන්න තිරිසන් සත්තු ටික ඔබේ කුණු මස කාලේ ඉවරයි. සුදු පැහැ ඇට සැකිල්ල නුවණින් දකින්න. තැන් තැන් වල ලේ තැවරුණ
තැන් තැන්වල මස් වැදලි එල්ලන සුදු පැහැයට සැකිල්ල ඔබේම ඇට සැකිල්ලයි. පින්වතුනි අර තිරිසන් සත්තු ඇවිල්ලා ඒ ඇට සැකිල්ලත් කෑලි කඩාගෙන තැන් තැන්වල läගලා හපහපා සූප්පු කරන හැටි නුවණින් දකින්න. තුනි මොකද්ද මේ මායාව? මොකද්ද මේ මිරිඟුව? මොකද්ද මේ ඇස්බැඳුම? ඔබ මමය මගේය කියන මේ රූපය අනාගතයේ තිරිසන් සතුන්ගේ ආහාරයක් නම් ඔබ මමය මගේය කියන ඔබේ මේ ඇටසැකිල්ල අනාගතයේ තිරිසන් සතුන්ගේ ආහාරයක් නම් මොකද්ද මේ මායාව මිරිඟුව කියලා නුවණින් දකින්න. දැන් අවසානයේ ඇටසැකිල්ලත් කාලේ ඉවර වුණා. දැන් මොකද්ද ඉතුරුනේ පින්වතුනි? නුවණින් දකින්න. අවසානයේ ඔබේ මේ සුන්දර රූපය තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් වෙන හැටි නුවණින් දකින්න. ඔබේ මේ සුන්දර රූපය අවසානයේ පවුලේ සුසාන භූමියේ පසේ ඉන්න ගැඩවිලුන්ගේ ආහාරයක් වෙන හැටි නුවණින් දකින්න. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ මේ මමය මගේ කියලා පෝෂණය කරන මේ මමය මගේ කියලා කේන්ති ගන්න මේ මමය මගේ කියලා සිල්පද මිද ගන්න මේ මමය මගේ කියලා ලෝභ දේශයෝ වඩන මේ මමය මගේ කියලා තරගකාරීත්වය තුල ඔද්දල් වෙලා ඉන්න ඔබේ මේ රූපය අනාගතයේ යම් දවසක තිරිසන් සතුන්ගේ ආමාශේ වර්ණය සැපය බලයක් වෙන හැටි නුවණින් දකින්න. අවසාන තිරිසන් සතුන්ගේ ආහාරයක් වෙලා ඒ තිරිසන් සතුන්ගේ වර්ණය සැපය බලයක් බවට පත් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි මේ මරණානුස්සතියයි ඔබ වඩන්නේ. ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, මරණීය අනතුරු අවම කරන භාවනාව, බයකින් සැකයකින් තොරව මහපාරේ ගමන් කරන්න පුළුවන් භාවනාව. පින්වතුනි මරණානුස්සතියට බය වෙන්න එපා. සෑම මොහොතකම උදෑසනකම එක විනාඩියක් මරණය දකින්න. ඔබේ මේ රූපය පවුලේ සුසාන භූමියේ පස කරලා දකින්න. ඔබේ මේ රූපය තිරිසන් සතෙකුගේ ආහාරයක් කරලා දකින්න. පින්වතුනි ඔබට රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමක් එනවා. ඔබ එවිට දන්නවා මේ ඇස ඔබට අයිති ඇසක් නෙමේ. මේ කන ඔබට අයිති කනක් නෙමේ. මේ නාසය ඔබට අයිති නාසයක් නෙමේ. මේ දිව ශරීරය මනස ඔබට අයිති සලායතනයෝ නෙමේ. පින්වතුනි මේවා කවදා හරි අයිති වෙන්නේ තිරිසන් සතුන්ගේ ආහාරයකට. මේවා කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසට. ඒ නිසා කවදාක්වත් ඔබ ඇස පිනවන්න අනුන්ගේ හිත් රිදවන්නේ. ඇස පිනවන්න ගිහිල්ලා ඔබ කවදාක්වත් අකුසල් කරගන්නේ නැහැ. කන පිනවන්න ගිහිල්ලා ඔබ කවදාක්වත් අකුසල් කරගන්නේ නැහැ. මනස පිනවන්න ගිහිල්ලා ඔබ කවදාක්වත් අකුසල් කරගන්නේ නැහැ. දිව පිනවන්න ගිහිල්ලා ඔබ කවදාක්වත් අකුසල් කරගන්නේ නැහැ. අද මොකද්ද වෙන්නේ පින්වතුනි? අද මොකද්ද වෙන්නේ? අපි කොච්චරනම් අම්මා තාත්තලාගේ හිත් රිද්දලා අකුසල් කරගන්නවද? අපි කොච්චර ගුරුවරුන්ගේ හිත් සිද්දලා අකුසල් කරගන්නවද? අපි කොච්චර අපිට උරුම සංස්කෘතිය සදාචාරයේ හිත් රිද්දලා අපි කොච්චරනම් අකුසල් කරගන්නවද? අපි මේ ශාසන අර්ථයන්ට වටිනාකම් නොදී අපි කොච්චර අකුසල් කරගන්නවද? කුමක් උදෙසාද? ඇස පිනවන්න ගිහිල්ලා, කන පිනවන්න ගිහිල්ලා, නාසය දිව ශරීරය මනස පිනවන්න ගිහිල්ලා. සමහරු ඉන්නවා ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න ගිහිල්ලා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. අධ්‍යාපනය දුර්වල කරගන්නවා. අකුසල් ගොඩවල් වල කිමිදෙනවා. ඇයි පින්වතුනි? දකින්නේ නෑ මේ ඇස ඔබට අයිති දෙයක් නෙමේ. මේ කන ඔබට අයිති දෙයක් නෙමේ. මේවා අයිති කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට. මේවා අයිති කවදා හරි තිරිසන් සතෙකුගේ ආමාශයේ ආහාරයකට. නිසා බුදුරජාණන් වහන්සේ ඔබට පනවන්නේ මේ ඇස පිනෙන් උපන් ඇසක්. පෙර පින නිසයි ඔබට මේ ඇස් දෙක ලැබුණේ. පෙර පින දුර්වල වුණා නම් ඔබ අන්ධ වෙලා ඉපදෙන්න තිබ්බා. පෙර පින නිසයි ඔබට කන් දෙක ලැබුණේ. පෙර පින දුර්වල වුණා නම් ඔබ බිහිරි වෙලා උපදින්න තිබ්බා. පෙර පින නිසයි ඔබට මේ සුන්දර සලායතනයන් ලැබුණේ. එහෙම නොවුණා නම් ඔබ අංශභාග රෝගියෙක් වෙලා ඉන්න තිබ්බා. එමනම් පින්වතුනි මේක පෙර පිනෙන් උපන් ඇස් දෙකක්. මේ ඇස් දෙක පින උදෙසා යොමු කරන්න. පෙර පිනෙන් උපන් කන් දෙකක්. මේ කන් දෙක පින උදෙසා යොමු කරන්න.
මේ නාසය දිව ශරීරය මනස මේවා පිනෙන් ඉපදුණු දේවල් නැත්තම් මේවා විකෘතියක් වෙලා ඉපදෙන්න තිබ්බා. පිනෙන් උපන් දේ පින උදෙසා කැප කරන්න. කවදාක්වත් ඔබේ ඇස නිසා, ඇසෙන් හෙළන බැල්මක් නිසා, ඔබේ කන නිසා, ඔබේ දිව නිසා, නාසය ශරීරය මනස නිසා තව කෙනෙකුට පීඩාවක් වෙන්න දෙන්න එපා. පිනෙන් උපන් සලායතනයෝ පව උදෙසා උපයෝගී කරගන්න එපා කියන දහමයි මරණානුස්සතියෙන් ඔබට කියලා දෙන්න. ඒ නිසා ඔබ අද ඉඳන් දක්ෂ නම් අනේ මම මේ ඇස් දෙක පවට නම් යොමු කරගන්නේ. එහෙන් රූපයක් දැකලා කවදාක්වත් ගැටෙන්නේ නැහැ. එහෙන් රූපයක් දැකලා මං ද්වේෂ සිතක් ඇති කරගන්නේ නැහැ. එහෙන් රූපයක් දැකලා මං මෝහ සිතක් ඇති කරගන්නේ නැහැ. එහෙන් රූපයක් දැකලා මං ලෝභ සිතක් ඇති කරගන්නේ නැහැ. පින්වතුනි, මම එහෙන් දකින රූපය සුවපත් වේවා කියලා පිනක් මතු කරගන්නවා. සාදු කියන්න. දැන් 11 මාරයි, දැන් දාන වෙලාව. දැන් ඔක්කොමලා දාන ගන්න ළඟට දාන ගෙනල්ලා දෙයි. ඒ නිසා මම නැවතත් මතක් කරනවා. 1 ඉන්ද්‍රිය සංවර සීලය, ඉන්ද්‍රිය ආය සංවර කරගන්න. 2 ප්‍රත්‍යක්ෂා සීලය, ප්‍රත්‍යක්ෂා සීලේදී ආහාරය ප්‍රත්‍යක්ෂාවන් පරිහරණය කරන්න. මේක කොච්චර රසවත් දේවල් දීලා වැඩුවත් අවසානයේ යන්නේ තිරිසන් සතුන්ගේ ආමාශයට හොඳට තේරුම් ගන්න. ඒ නිසා ප්‍රත්‍යක්ෂාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් දාන ගනිද්දී සිල් සමාදන් වෙච්ච දාට කුස පිරෙන්න ආහාර ගන්න. ඒ ගෙදරදී මම දැක්ක මෙතන දරුවෝ දානේ අරගෙන එළියට ගිහිල්ලා අතපය හොදලා ආයිමත් ඇවිල්ලා තමයි කෙහෙල් ගෙඩිය වළඳන්නේ. ඒ ගෙදර සිල් ගත්ත දාට එම බෑ. හරි, සිල් ගත්තා නම් බත් වැළඳුවා, තීන අතුරු පස මොකක්ද ඒකත් වැළඳුවා. ඒ කටයුතු එතනින් අහවල කරන්න ඕනේ. ගෙදර වගේ ආයිමත් ගිහිලා අත හොදගෙන ඇවිල්ලා ආයිමත් වාඩි වෙලා දෙවෙනි පාර වළඳන සිරිතක් මේ සීල ජීවිතය තුල නැහැ. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ කුසෙන් අඩක් ආහාර ගන්න. කුසෙන් අඩක්. ඉතුරු කාල වතුර බොන්න. ඉතුරු කාල හිස්ව තියන්න. අද විතරක් නෙමේ, ඔබ පාඩම් කරන දරුවෙක් නම් මේ අවවාදේ ගොඩාක් වටිනවා. කුස පුරෝගන පාඩම් කරන්න ගියොත් නිදිමත එනවා, ඔක්කොම ඉවරයි. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ ඔබට අවවාදයක් දෙනවා. ඒ අවවාදය අද ජීවිතයට ගන්න. කුසෙන් අඩක් ආහාර ගන්න. ඉතුරු කාල ජලය පානය කරන්න. ඉතුරු කාල හිස්ව තියන්න. ඒ තුලින් ඔබේ පංච නීවරණ යටපත් වෙනවා වගේම ඔබට නිරෝගී ජීවිතයක් සහ ඔබේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්න නිදිමත තීන මිද්දේ නැති ජීවිතයක් ඔබට ලැබෙනවා. දැන් සාදු කියන්න.